ප්‍රභා ඉවරයි දන්නවනේ කමාන්ඩෝ සලස්සොත් Whooped it, bitch, I'm outside of some movie. Blue cheese, I swear. මීට වසර 11කට පෙර මේ 19 වන දින පෙරවරු 10:05ට පමණ වෙල්ලිමුල්ලි වයිකාල් නන්දිකඩාල් කළුපියුරේදී එක් පාපිෂ්ඨ බලවතෙක් විනාශයට පත් වුණා. එදායේ අවස්ථාවේදී දහස් ගණනක් සොල්දාදුවන් තම ජීවිතය වඩාත්ම උද්‍යෝගවත් මොහොතක බලා ගැනීමට ප්‍රීතියෙන් එක්රොක් වුණා. ඔහුගේ සිරුර බෙල්ලේ එල්ලා තිබූ සයිනට් කැප්සූලයක් නොමැතිව කළුපියුරේ මඩෙන් තෙත් වූ තනකොළ මත තබා තිබෙන ආකාරය දක්නට ලැබුණා. කවුද මේ? ඔහු නමින් වේලුපිල්ලේ ප්‍රභාකරන් LTT සංවිධානයේ නායකයා. උදෑසන 10:05ට 2009 මේ 19 වන දින අඟහරුවාදා දහස් ගණනක සොහොන් නිර්මාණය කළේ රාක්ෂයා තමාගේම සොහොන හාරාගෙන අපායට යන මාර්ගය තෝරාගත්තා. වසර 17කට පෙර සිව්වන ඊළාම් යුද්ධයේ අවසාන අදියරේදී පුදුමාතලන් සහ වෙල්ලිමුල්ලි වයිකල්හි යුද්ධයේ අවසාන දින දක්වා යුද්ධය වාර්තා කළ මාධ්‍යවේදීන්ගේ අත්දැකීම් එවැගේම යුද හමුදාවේ හිටපු ජෙනරාල්වරුන්ගේ අත්දැකීම් ඔස්සේ මේ වීඩියෝ එක නිර්මාණය වෙනවා. LTT සමුල ඝාතනය කිරීම කළ නොහැකියයි බොහෝ දෙනෙක් ප්‍රකාශ කළ සටනක් වූ නමුත් යුද්ධයක් කිරීමට දන්නා නිලධාරීන්ගේ විශිෂ්ට හමුදා හැකියාවන් සමග ඒකාබද්ධ වූ නිවැරදි සහ දූරදර්ශී දේශපාලන නායකත්වය යටතේ මේ එක් සුවිසල් ජයග්‍රහණයක් බවට පත් වුණා. 2009 මැයි 18 වන දින පලා යන සිවිල් වැසියන් මේ සිදුවීම දැක්ක සහ අත්විඳපු දමිළ වැසියන් මෙන්ම ආරක්ෂක අංශ සමාජිකයන් හොඳින්ම දන්නවා ඇති එදායේ පරිසරයේ කෙතරම් දුෂ්කරයක්ද යන්න පිළිබඳව. ඊටත් වඩා එදා මේ පරිසරයේ ජීවත් වූ සාමාන්‍ය දමිළ මුස්ලිම් වැසියන් ගෙයක් දොරක් නැමැතිව තමා සමග ඉතිරි වුණු ඇඳිවත සමගින් එදා ඒ විඳපු දුක්ඛ පරිසරය අපිට හිතා ගන්නටවත් බැහැ. එදා එක දැරියක් තම මවගේ අතල්ලාගෙන වේදනාවෙන් අඬමින් සිටියා. සිරුර ලේවලින් නැහැවී තිබුණු බව සඳහන්. නමුත් කුඩා දැරියේ බව නොදැන තවමත් තම මවකේ සීතල අතල්ලාගෙන ඇයව අවදි කිරීමට උත්සාහ කරා. නමුත් ඒ ගැබිණී කාන්තාව මේ වෙනකොට මිය ගොස් අවසන්. වෙඩි උණ්ඩ ඇගේ ගර්භාෂය හරහා ගොස් ඇතුළත සිටි ඒ නොමේරූ දරුවා මරණයට පත්ව තිබුණා. උණ්ඩය කාන්තාවගේ කලල රූපයේ හිස පිටතට පැමිණ තිබුණු බව මෙහිදී පැවසිය යුතුයි. කුඩා ලඳරු කමීස එවැගේම කිරි බෝතලයක් සහිත ගමන් බෑගයක් සිරුර අසල තිබුණා. කුඩා දැරිය අම්මා එළුඹුන්කා අම්මා නැගිටින් යනුවෙන් කෑගසමින් සිටියා. කුඩා දැරිය අම්මා එළුඹුන්කා අම්මා නැගිටින් යනුවෙන් කෑගසමින් සිටියා. තම සැමියා පවුලේ අය සමග පලා යාමට උත්සාහ කරන විට LTT විසින් මෑගේ සැමියාව මරා දමා තිබුණා. 58 වන ශ්‍රී බටපිරිස් යුදමුක්ත කලාපයේ අම්පලාවන් පොක්කනෙහි LTT අවසාන පසුබැම විඳ දැමූ විට තවත් දහස් ගණනක් සමග මෑ පලා ගොස් තිබුණා. ඇගේ කුඩා දීනිය රැගෙන ඇයද කලපුව තරණය කරා. නමුත් ඇගේ නිදහස කරා යන ගමනට මිනිත්තු කිහිපයකට පෙර පලා යන සිවිල් වැසියන්ට අවිචාරවත් ලෙස වෙඩි තැබීමට පටන්ගත් LTT ඊළාම් පොලිසිය විසින් ඇයව මරා දමනවා. අද මැයි මස 18 වන දිනය. හෙට මැයි 19 ශ්‍රී ලංකාවේ රණවිරු අනුස්මරණ දිනය. උතුරු සහ නැගෙනහිර වෙනම ඊළාම් රාජ්‍යයක් පිහිටුවීමට සටන් කළ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ අවසන් හෝරාව බොහෝ කුතුහලයන්ගෙන් පිරුණු එකක් වනු නිසායි. සිය අරමුණ වෙනුවෙන් මිනිස් බෝම්බ නිපදවීමට පවා යොමු වූ කොටිනායක ප්‍රභාකරන්ගේ අවසානයේ කුමක්ද? මේ ගැන කෙරෙන විමසා බැලීම. LTTයේ හදවත ලෙස සැලකුණු කිලිනොච්චි බලය 2009 ජනවාරි 2 වෙනිදා අහිමි වී ගිය පසු වේලුපිල්ලේ ප්‍රභාකරන් ඔහුගේ සටන ගැන දෙවරක් සිතන්නට පටන් ගත්තා. මේ නිසා විශ්වමඩුව පුදුකුඩිරිප්පු සහ නන්දිකඩල් දක්වා පසුබැස යාම වැළැක්විය නොහැකි බව ඔහුට තේරුණා. නමුත් බාරවීමේ අදහසක් ප්‍රභාකරන්ට තිබුණේ නැහැ. අවසන් මොහොතේ හෝ හමුදාවේ ක්‍රියාන්විතය කණපිට හැරවිය හැකි දේශපාලන සහ යුදමය තීන්දුවක් ලැබෙනු ඇතැයි ඔහු තදින් විශ්වාස කරා. විශ්වමඩුව පුදුකුඩිරිප්පු දක්වා සිය බලය අහිමිවීමට පෙර දිනක ආරක්ෂකයින් හමු වූ අවස්ථාවේ ප්‍රභාකරන්ට කාඩරවරයෙකු මනක්කල්පිත වීර කතාවක් වන 300 චිත්‍රපටයේ පිටපතක් ලබා දුන් බව සඳහන්. මෙම චිත්‍රපටය නැරඹූ ප්‍රභාකරන් එම සිනමා පටයේ එන මනක්කල්පිත වීර කතාව තම සංවිධානයට අනුරූප කරගත්තා. සීලෝ ජීවිත පුදාහල පසු පැමිණෙන වීරයෙකු ගැන සිහින මවමින් දමිළ ඩයස්පෝරාව වෙනම රාජ්‍ය සිහිනයකට සැබෑවට ලංවනු ඇතැයි ප්‍රභාකරන් සිතන්නට පටන්ගෙන තිබුණා. මේ නිසා 300 චිත්‍රපටයේ පිටපත් ඔහුගේ පළමු දෙවැනි සහ තෙවැනි පෙළ නායකයින්ට බෙදා හැරීමට ඔහු පියවර ගත් බව සඳහන්.
විශ්වාසනීය තොරතුරු ඔස්සේ එකලාවෙම තොරතුරු සත්‍යයක් නම් ප්‍රභාකරන් යුද්ධමය පරාජය ගැන දැන සිටියේ කිලිනොච්චියේ බලය ගිලිහී යාම සමගින්මයි. කල්තබා නිශ්චය කලාක් මෙන් ඉන් මසක් ගතවීමට පෙර ඔහුට වැඩිම කලක් ආරක්ෂාව සැපි වූ විශ්වමඩු භූගත නිවසේ බලයද අහිමි වී තිබුණා. ඉන්පසු එවැනි නිවසක කල් ගෙවන්නට ඔහුට වාසනාවක් නම් ලැබුණේ නැහැ. පොදුකුඩිරිපු බලයේ අහිමි වන විට යුද්ධය ප්‍රභාකරන්ගේ හිස මතටම පැමිණ තිබුණු බව මෙහිදී පැවසිය යුතුයි. නමුත් සිවිල් වැසියන්ට LTT ග්‍රහණයෙන් ඉවත් වන්නට අවසරයක් ලැබී තිබුණේ නැහැ. අප්‍රේල් 20 වෙනිදා වන විට යුද හමුදා 58 වන සේනාංකය පුදුමාතලන් සහ අම්පලාවන් පොක්කනේ කොටි ආරක්ෂකවල බිඳ දමා සිවිල් වැසියන් 35000ක් පමණ රජයේ පාලන ප්‍රදේශයට ගෙන්වා ගැනීමට සමත් වෙනවා. එසේ පැමිණෙන සිවිල් වැසියෝ LTT නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මුදා නොගත් ප්‍රදේශයේ තවමත් රැඳී සිටින බව හමුදාවට පැවසුවා. මේ කාලය වන විට ප්‍රභාකරන් සිය පවුලේ සමාජිකයන්ද තමන් ළඟට ගත් බව සඳහන්. බිරිඳ මදිවදිනී, චාල්ස් ඇන්තනි, ද්වාරකා සහ පොඩිම පුතා වන බාලචන්ද්‍රන් සිටියේ ප්‍රභාකරන්ට පෙනෙන මානයක. නමුත් සටන ට්‍රියව් වන්නට පටන් ගැනීම නිසා ප්‍රභාකරන් අවසන් මොහොත දක්වාම ඔහුගේ සැලැස්ම ගැන විශ්වාසයෙන් පසු වුණා. බානු, ජයම්, පොට්ටුවම්මාන් සහ සුසෙයි සමග ප්‍රභාකරන් අවසන් සැලසුම් සකස් කළේ මේ අතරවාරයේ. ඔහුට භාරවීම සම්බන්ධයෙන් අදහසක් තිබුණේ නැහැ. ඒ අතරවාරයේ ප්‍රභාකරන් නිතර සැටලයිට් දුරකථනයෙන් ජාත්‍යන්තර කොටි ප්‍රධානී KPට ඇමතුම් ගත් බව සඳහන්. ඒ අන්තර්ජාතික වශයෙන් අවසන් මොහොතේ ලැබෙන උදව්ව කුමක්දයි KPගෙන් විමසීමටයි. 2002 සාමකාලයේ KP ප්‍රභාකරන්ට තෑග්ගක් ලෙස වන්නේට එවා තිබූ එම සැටලයිට් දුරකථනය ඒ වන විට ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි සේවාවල අවධානයට යොමු වී තිබුණා. ඒ බව දැනගත් ප්‍රභාකරන් එසේගත් ඇමතුම් රැසක් තමන් ළඟ සිටින විශ්වාසන්තයෙකු ලවා කථනය කරවා ගැනීමටද වග බලා ගත්තා. යුද්ධයේ අවසන් දින කිහිපයේ මෙසේ ගෙවමින් තිබීදී KP පසුව කළ හෙළිදරව්වලට අනුව ප්‍රභාකරන්ගේ වැඩිමහල් පුත් චාල්ස් ඇන්තනීද KPට දුරකථන ඇමතුම් ලබා දී තිබෙනවා. KP අංකල් ගාවට යනවා කියලා මල්ලි කියනවා. ඒ නිසා අම්මවයි මල්ලිවයි කොහොම හරි රටකට ගන්නයයි චාල්ස් ඇන්තනී KPට බල කරා. ඔහු සොහොයුරිය ද්වාරකා ගැන ඉල්ලීමක් නොකරන්නට ඇත්තේ ඒ වන විට ද්වාරකා LTT කාන්තා පුහුණුව ලබා තිබූ නිසාවෙන්. KP පවසන පරිදි ඔව් මම සම්බන්ධ සිද්ධි තියෙනවා ඒක ඇත්ත. ඒත් මට තවමත් මේවා ගැන කතා කරන්න අවසරයක් නැහැ. එලෙසින් KP පවසා තිබෙනවා. මේ අතර වාරයේ ප්‍රභාකරන් සිය දෙමාපියන්ට සිය ආරක්ෂිත කලාපෙන් පිටව යන්නට අවසර ලබා දෙනවා. පුතා අවසන් වරට දැක්කේ යුදමුක්ත කලාපයෙන් රජයේ පාලන ප්‍රදේශයට යන්න කීපු වෙලාවෙදී. එදා මම ඇහුවා අපි දැන් මොකද කරන්න කියලා. ඒ ඇස් දෙක ලොකු කරගෙන බලාගෙන හිටියා. මොකොත් කිව්වේ නැහැ. ගත්ත තීරණ වැරදි කියලා තීරණවද කියලා ඇහුවම මේක අතීතයේ විග්‍රහ කරන්න වෙලාවක් නෙමෙයි කිව්වා. යයි ප්‍රභාකරන්ගේ පියා පසු කලෙක රජයේ පාලන ප්‍රදේශයේදී පවසා තිබුණා. LTTයේ කලක් සන්නද්ධ නායකයෙකු වුණු විනයාක මූර්ති මුරලිදර නොහොත් කරුණා අම්මාන්ට අනුව ඒ වන විට ප්‍රභාකරන්ගේ බල පරාක්‍රමය විසිරමින් තිබී තිබෙනවා. ප්‍රභාකරන්ගේ අනපවා නොතකමින් මැයි 16 වෙනිදා LTT නායකයෙකු හෝ කිහිප දෙනෙකු මුහුද මගින් පැන ගියා. මම විශ්වාස කරන්නේ එයයි. ඔවුන් ගියේ ඉන්දියාවට. සයිනට් කරල් බෙල් එල්ලපු කොටි සමාජිකයන් දාලා යොන් පැනලා ගියේ. සුදු කොඩි අරගෙන බාර වෙන්නව කියනවා. සයිනට් බෙල් එල්ලගෙන බාර වෙන්න පුළුවන්ද? පැනලා ගියේ නායකින් දෙමළ ඩයස්පොරාවට එකතු වෙලා අද අපට චෝදනා කරනවා. නමුත් ඒ චෝදනාව අපට නෙමෙයි ඔවුන්ටම කරගන්න චෝදනාවක් ලෙස කරුණාම්මන් පවසනවා. එකල දකුණේ යුද වාර්තාවන්ට අනුව යුද්ධයේ පසුබිම දිගහැරමින් තිබුණේ පහත පරිදි. මැයි 16 වෙනිදා වන විට අවසන් දින කිහිපයේ සටන ගොඩක්ම භයානක වුණා. 58 වන සේනාංකය මුළුතු විරලේ බලය තහවුරු කරමින් 59 වන සේනාංකය හා එක්වූ අතර ඒ සමගම මුහුදට විවෘත වීමට තිබූ LTT බලය ගිලිහී පැවතුණා. මේ නිසා ප්‍රභාකරන් තව තවත් කලබල වුණා. මේ අතර 59 වන සේනාංකය මුළුතු වඩුවාකල්ලු පාලම සෝරන්පතු දෙසින් උතුරටත් 53 වන සේනාංකය යටතේ 8 වෙනි කාර්ය සාධන බලකාය පුදුකුඩිරිපු සිට දකුණටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරා. විරලයේ බලය තහවුරු කළ 58 වන සේනාංකය වෙල්ලිමුල්ලි වයිකල් අවසන් බිම්කට දක්වා යුද හමුදා විශේෂ බලකාය සහ කමාන්ඩෝ රෙජිමේන්තුව සමගින් ඉදිරියටම ගමන් ගත්තා. මේ වන විට ප්‍රභාකරන් KPගෙන් ප්‍රශ්න කිහිපයක්ම විමසා තිබුණා. ඉන්න එකක් නම් තමන් ඇතුළු නායකින් බේරා ගැනීමට හැකි මගක් ගැනයි. KPට පිළිතුරු ලෙස සටන අතහැර බාරවන ලෙස උපදෙස් ලබා දුන්නා. එසේ කිසිදා රජයේ හමුදාවට බාර නොවන බවත් හැකිනම් එවැනි බාරවීමක් සඳහා තුන්වැනි පාර්ශවයක් මැදිහත් කරන්නයි ප්‍රභාකරන් ඉල්ලා සිටියා. කොයි මොහොතක හෝ නෝර්වේ, ඇමරිකාව හෝ වෙනත් බටහිර රටක සහයක් අනුව යුද්ධය නවතිනු ඇතැයි ප්‍රභාකරන්ට අවසන් මොහොතේදී ප්‍රබල විශ්වාසයක් පැවතුණා. නමුත් ඔබට පැවසිය යුතුයි අවසන් කාලයේදී ප්‍රභාකරන් සමග තිබූ බටහිර සම්බන්ධතාව ඉතාමත් පළුදු වුණු බව සඳහන්. KP අවසන් මොහොතේත් නෝර්වේ සම්බන්ධ කරගන්න බැලුවා. ඒත් ඒක අසාර්ථක වුණා.
ඉන්දියාවත් ප්‍රභාකරන් බේරා ගන්නවා කියන අදහසින් ඈත් වෙලා සිටින නිසා ඔවුනුත් අහක බැලුවා අය කරුණාම්මන් අනාවරණය කරනවා. මේ නිසා ප්‍රභාකරන් ඔහුගේ පවුලේ සමාජිකයන් ඇතුළු LTT නායකින් 15 දෙනෙකු හෙලිකොප්ටරයක ආධාරයෙන් ආසියානු රටක නවතා තිබෙන නෞකාවකට ගෙට ගොස් එතැන් සිට ඔවුන් එරිට්‍රියාවට පිටත් කර හැරීමේ රහසිගත සැලසුමක් KP සකස් කරා. සැලසුම ක්‍රියාත්මක වීමට නම් ප්‍රභාකරන් මේ වන විට කොටු වී සිටි භූමියෙන් නිදහස් වී නැවත මුළුතුව කැලයට පැන යාම සිදු කළ යුතුයි. බානු සහ මාර්ෂල් මෙම සැලසුම් වලට එකඟ වුණේ නැහැ. ඒ නිසා ප්‍රභාකරන් ඔවුන් අවසන් මොහොතේ මරා දමන්න නියෝග කළා යයි කරුණාම්මන් අනාවරණය කරනවා. එම කතාවේ සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් KPගේ මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමට විදේශ සම්බන්ධීකාරක ලෙස සිටි කැස්ට්‍රෝගෙන් ප්‍රභාකරන් මුදල් ඉල්ලා සිටියා. KPගේ තරහකරුවෙකු වුණු කැස්ට්‍රෝ ඊට සහයක් දැක්වුවේ නැහැ. ඒ ප්‍රභාකරන්ගේ හොඳ නම KPට වළංගු වී තමන්ට වල කැපෙනු ඇතැයි නැගුණු තෘෂ්ණාව නිසා බවට තමයි ආරංචි. ප්‍රභාකරන් කාගේ හරි උදව්වක් ලැබෙයි කියලා මයි 16 වෙනිදා වෙනකම් බැලුවා කියලා මම හිතන්නේ. එහෙම උදව්වක් ලැබෙන්නේ නැහැ කියලා හිතුණු නිසා එදා දවසේ තමයි ඔක්කොම සිවිල් වැසියන්ට රජයේ පාලන ප්‍රදේශයට යන්න දුන්නේ. ඒ වගේම එදා රැය තමයි මුලතිව් වලට පනින පළමු විශාලතම සැලසුම ක්‍රියාත්මක වුණේ. මැයි 17 පාන්දර 2ට වගේ ඔවුන් සීල් බලය යොදවමින් නන්දිකර කලපුවෙන් ඇවිත් 59 වන සේනාංකය සහ 53 වන සේනාංකය යාවු ස්ථානයට ප්‍රහාර එල්ල කරා. ඒ හමුදා ආරක්ෂක වලට කඩන්න බලාගෙන යයි. එවකට වන්නි ආඥාපතිව සිටි ජෙනරාල් ජගත් ජයසූරිය මහතා අනාවරණය කරනවා. මෙම ප්‍රහාරය සාර්ථක වූයේ නම් මුළුතුව කැලේ වෙත පැන යාමට ප්‍රභාකරන් නන්දිකඩ කල්පුවේ කෙළවරක විශේෂිත මුහුදු කොටි බෝට්ටුවකට වී මොහොතක් බලා සිටි බව සඳහන්. කෙසේ වෙතත් කොටින්ගේම වැරදි ගිය කුරුමානම ඔවුන්ගේ ප්‍රබල සටන්කරුවන් 70වත් 100 අතර සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් කරා. මැයි 17 වන දා වන විට LTT වර්ග මීටර් 400ක තරම් කුඩා භූමියකට සිර වූයේ ඒ අවසරයෙන්. කුඩා බිම් කඩකට සීමාව වීම නිසා මම එදා ශ්‍රවේන්ද්‍රට ප්‍රසන්නට කමල්ට ඔවුන්ගේ සීමාව මේකයි කියලා ලකුණු කරලා කියන්නත් උනා. නැතිනම් අපේ මයට යුද්ධ අතර වාරේ තුවාල වෙන්න තිබුණා යයි ජගත් ජයසූරිය මහතා සඳහන් කරනවා. මේ වන විට රජයේ පාලන ප්‍රදේශවලට මහ ජනතාව රහසිගතව ප්‍රභාකරන්ගේ පණිවිඩ ගෙනාවා. ඒ පණිවිඩ වලට අනුව ප්‍රභාකරන් යුද්ධය නතර කරන්න කැමැත්ත නොවී හිටියේ. ඔහු ඒ සඳහා විදේශ සංවිධානවල වගේම රටවල සහ ඉල්ලා තිබුණා. ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, චන්ද්‍රකාන්තන් චන්ද්‍රනේරු වගේ මන්ත්‍රීවරු අවසානයේදී බැසිල් රාජපක්ෂ මහත්මයාට මේ ගැන කතා කරලා තිබුණා. මෙවැනි වටපිටාවක් තුළ 17 වෙනිදා මධ්‍යම රාත්‍රියේදී ප්‍රභාකරන් තවත් උපක්‍රමයක් යෙදුවා. ඒ සිවිල් වැසියන් ලෙස වෙස්වලාගෙන පැමිණ රජයේ පාලන ප්‍රදේශයට යෑමට අවසර ඉල්ලා සටනක් ඇරඹීමයි. පස්වන ගැමුණු හේවා බලකායි සිටි ස්ථාන ඉලක්ක කර ගනිමින් ඇවිලී ගියම සටන අතර වාරයේ යුද හමුදා තුවාලකරුවන් ප්‍රවාහනය කරමින් තිබූ ගිලන් රථයක් LTTය පැහැර ගන්නවා. පැහැරගත් එම ගිලන් රථය නැවත ආරක්ෂක වළලු අතරින් එන විට ප්‍රහාර එල්ල කිරීමට යුද හමුදාව වග බලාගත්තා. මෙම සටන් අතර වාරයේ තම දෙවනිය ද්වාරකාද කන්ටේනර් පෙට්ටියක් අසල මිය ගිය බව ප්‍රභාකරන් දැනගන්නවා. ඔහු මේ නිසාවෙන් තවත් නොසන්සුන් වුණා. බිරිඳ මධ්‍යෝධිනි ගැන බැලීමට ප්‍රභාකරන්ට අවස්ථාවක් ලැබුණේ නැහැ. බාලචන්ද්‍රන්ද ඔහුට සිටි ආරක්ෂකයින් 6 දෙනෙකු සමග ආරක්ෂිතව පිටත් කර හැරියද ඔහුට සිදු වුණු දේ ගැන ප්‍රභාකරන් දැන සිටියේ නැහැ. 18 වෙනිදා කොමාන්ඩෝ සෙබළු කලපුව පීරමින් ප්‍රහාර එල්ලකොට ප්‍රභාකරන් සමග සිටි 150කට ආසන්න කොටි සමාජිකයන් පිරිසක් මරා දැමුවේ මේ අතර වාරයේ. එම මෙහෙයුම සවස අවසන් වූ පසුව ප්‍රභාකරන් ළඟ තිබෙනවා විශ්වාස කළ 0.01 පිස්තෝලයක් එම සෙබළු මේජර් ජෙනරාල් ශවින සිල්වාට ගෙනවෙත් ලබා දුන්නා. නමුත් ප්‍රභාකරන්ගේ සිරුරක් හමුුණේ නැහැ. රජයේ අවසන් බිම් කඩත් කොටි ග්‍රහණයෙන් මුදාගත්තා යයි නිල නිවේදනයක් නිකුත් කළේ මැයි 18. මේ පුවත සැලකළ පසු ශ්‍රවීණ සිල්වාගේ දුරකථනයට ඇමතුමක් දුන් හමුදාපති සරත් පොන්සේකා ඔහුට සුබ පැතුවා. එම දුරකථනයෙන්ම ඔහු ළඟ සිටි කමල් ගුණරත්න සහ ප්‍රසන්න සිල්වාටද ඔහු සුබ පතන්නට අමතක කළේ නැහැ. මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ රණමගොස්සේ නන්දිකඩාල් ග්‍රන්ථයට අනුව එදින සමස්ත භූමිය මුදාගත්තා යයි යුද හමුදාපතිවරයාට කී පසු සරත් පොන්සේකා නැවත කමල් ගුණරත්නගෙන් විමසන්නේ ප්‍රභාකරන් කොහෙද යන්නයි. ප්‍රභාකරන් පොට්ටු අම්මන් සුසෙයි හැර අනෙක් සීලම් කොටි නායකින්ගේ මනසිරුරෝ මගේ ළඟ තිබෙනවා යයි මම කිව්වා. එම පිළිතුරට යුද හමුදාපතිවරයාගේ ශ්‍රණික පිළිතුරුනේ ප්‍රභාකරන් මිය ගියේ නැත්නම් යුද්ධය අවසන් නැහැ යන්න බව. අන්තර්ජාතික සහයෙන් යුද්ධය නැවැත්වීමට උපදෙස් ලැබෙනු ඇතැයි සිතා සිටි ප්‍රභාකරන් ඒ වන විට සිටියේ ජීවිතය සහ මරණය අතර සරණක. නමුත් අවසන් මොහොතේ හෝ අවස්ථාවක් ලදහොත් එහි වාසිය තමන්ට බව ප්‍රභාකරන් සිතුවා. සටනින් සටන ආරක්ෂකයින් අහිමි වූ ප්‍රභාකරන් නන්දිකඩා කලපුවේ කඩලාන කැලේ අවසන් මොහොතේ සිටියේ ආරක්ෂකයින් 18 දෙනෙකු සමගින්. ඔවුන් අතර ප්‍රබල නායකින් කිසිවෙක් සිටියේ නැහැ.
ප්‍රභාකරන්ගේ නියෝගී වී තිබුණේ තමන්ට වෙඩිවැදුණු සිරුර පුළුස්සා දමා හමුදාව අතර පත්වීම වළක්වන ලෙසයි. එසේ වූ දෙම නියෝගය ක්‍රියාත්මක කිරීමට තරම්ව සිහිලවා ගත නොහැකි තරමට ප්‍රභාකරන් වටා සිටි ආරක්ෂකයෝද වික්ෂිප්ත වී සිටියා. ඔවුන්ගේ එකම සැලසුම බවට පත්වුණේ කෙසේ හෝ යලි මුළුතුරු කැලයට රිංගා ගැනීමයි. යුද හමුදාව මේ වන විට සොයමින් සිටිය ප්‍රභාකරන්ගේ මළසිරුර එය වලදාලා හෝ තීනවද කියලා ඩෝස දාලා හරි පීරල බලන්න යයි හමුදා ප්‍රධානීන්ට මේ අතරවාරයේදී උපදෙස් ලැබී තිබුණා. මැයි 19 වෙනිදා උදා වුණේ මෙවැනි වටපිටාවක. මේ අතර කඩුලානි කැලේ දෙසට මුත්‍රා කිරීමට ගිය විජේබා පාවල රෙජිමේන්තු සෙබළු විශේෂ යමක් තිබුණා. ඒ යම් පිරිසක් කඩුලානි කැලේ සැඟව සිටින බව අලුයම එකට පමණ අහේතුක ඇසුණු වෙඩිහඬක් ගැන ඒ වන විටත් හමුදා නිලධාරියෝ විමසිලිමත් වීම අරඹා සිටියා. එම තොරතුරු ලද වහාම අටවැනි කාර සාධක බලකායේ අනඳ නිලධාරී එවකට කර්නල් ජීවී රොයි ප්‍රිගි යන පරිදි හතරවැනි විජයබාහු රෙජිමේන්තුවේ අනඳ නිලධාරී මේජර් රෝහිත අලුවිහාරය ඇතුළු 8 දෙනෙකු යුත් කණ්ඩායම් දෙකක් එම ඉලක්කයේ සොයා ප්‍රහාර එල්ල කරා. මෙය සුළුපටු නොවන බව ඔවුන්ට හැඟී ගියේ එතන සිටි ප්‍රභාකරන්ගේ ආරක්ෂකයන්ද පෙරලා ඔවුන්ට පහර දීම නිසාවෙන්. මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ සටහනට අනුව ලුතනල් GST නාලකගේ නායකත්වයෙන් සැරයන් වරුන් වන TM මුතුබණ්ඩා සහ HP විජේසිංහ ඇතුළු සෙබළ කණ්ඩායම් දෙක මෙම ප්‍රහාරය තම නිර්භීතව මෙහෙයවීම සිදු කොට තිබුණා. ඒ වන විට උදෑසන 9:45යි ප්‍රහාරය හමුවේ ප්‍රභාකරන් වටා සිටි ආරක්ෂකින්ගේ උණ්ඩ අවසන් වුණා. එවැනි සටනකට අවි ආයුධ හෝ පතුරන් සැපීම සඳහා LTT සැපියුම් අංශයක්ද ඒ වන විට ඉතිරිව තිබුණේ නැහැ. හමුදාවේ අවධානය තුන් පැත්තකට යොමු කර සැඟව යාමට ප්‍රභාකරන්ගේ උත්සාහය ඒ වන විටත් නන්දිකඩා කලපුවේ දියමත කපා දැමූ ඉනිමෙන් බවට පත් වුණා. අත්බෝම්බ සහ ගිනියම් යොදා ගැනීමෙන් හමුදා සෙබළු දිගින් දිගටම ප්‍රහාර එල්ල කරා. ප්‍රභාකරන් මේ සටන අතරවාරයේ ප්‍රතිප්‍රහාර එල්ල කරන්නයි තමන් වටා සිටි කාඩවරුන්ගෙන් ඉල්ලා සිටිනු අහන්න ලැබුණායයි එවකට ලුතිනල් කර්නල් ලලන්ත ගමගේ මහතා පවසනවා. ඉදිරියට ඇදුණු සෙබළු එකිනෙක මළසිරු රසවා බැලුවා. කලපුවේ දිය මතට මුණින් අතර එවී තිබූ කොටි කැලෑ ඇතුමින් සැරසී තිබූ හැඩි දැඩි මළසිරුවක් ඒ අතර වුණා. ඔහුගේ හිසට සහ නළලට වෙඩි වැදී තිබුණු බව මෙහිදී ඔබට පැවසිය යුතුයි. ප්‍රභාකරන් සොයමින් සිටි සෙබළෙක් මළසිරුරේ මුහුණ ඔසවා බැලුවේ මේ අතරවාරයේ ඒ පෙරවරු 10:03ට පමණ. රැවුල සහිත මළසිරුර ප්‍රභාකරන්ගේ බවට එහි වට වූ කුඩා සෙබළ කණ්ඩායම බැලූ බැල්මටම හඳුනාගත්තා. ඒ වන විටත් මරණාසන්න තුවාල සිදු වූ හිසෙන් ලේ ගලමින් තිබුණු බව සඳහන්. මේජර් රෝහිත අලුවිහාරය සමග සෙබළ කණ්ඩායම ප්‍රභාකරන් මිය ගිය අය පැවසුවද එය තවත් තහවුරු කර ගැනීම සඳහා එවකට ලුතිනල් කර්නල් ලලන්ත ගමගේද එම ස්ථානයට තව තවත් ලං වුණා. නන්දිකඩා කලපුව මැද කුඩා මැස්සකුත් ප්‍රභාකරන් හදාගෙන තිබුණා. නමුත් මේ ප්‍රහාරයේදී හිසට වගේම පපුවටත් පතරොන් කෑලි වැදලා තිබුණා. අත්බෝම්බ එක කෑල්ලක් හිසට වෙඩි වැදීමට පෙර වැදලා තිබුණා කියලා මම විශ්වාස කළේ. ප්‍රභාකරන්ගේ මළසිරුර දැක ගම මම අඳුනගත්තා. එකපාරටම යුරේකා කියලා කෑ ගැසුණා. අතේ තිබුණ T56න් උඩට වෙඩිල්ලක් තිබුවම අනෙක් සෙබළුත් ඒකම කරන්න ගත්තා. ලලන්ද ගමගේ මහතා අනාවරණය කරනවා. මම මේ පණුවිඩය කියන පළමුව එවකට 53 වන සේනාංක අධිපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාට ඇමතුමක් ගත්තත් ඒකට ආන්සු වුණේ නැහැ. දෙවනවර ඇමතුම ආන්සු වුණා. හොඳටම ෂුවර්ද කියලා කමල් ගුණරත්න ඇසූ විට ඔවුස ටක් ගාලා ආමි කමාන්ඩර්ට කියන්නේයි මම කමල් ගුණරත්නට පැවසූ බව ලලන්ද ගමගේ මහතා සඳහන් කරනවා. කඩලාන කැලෙන් එළියට ගෙන ප්‍රභාකරන්ගේ සිරුරේ නළල සහ හිසට වැදී තිබූ වෙඩි ප්‍රහාරයක් මනාව නිරූපණය වුණා. 2009 මැයි 19 වෙනිදා උදෑසන 10:30ට එවකට මේ ජෙනරාල් කමල් ගුණරත්න යුද හමුදාපති සරත් ෆොන්සේකාට මේ පුවත සැල කර සිටියා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම පුවත දැනගත්තේ ඉන් අනතුරුවයි. මහින්ද රාජපක්ෂ කොටිතස්තවාදයේ මුලනිමුටා දැමූ බව මැයි 19 වෙනිදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කොට ආපසු පිට යාමට මෝටර් රථයේ දොර විවර වන විටම ලැබුණු විශේෂ මණිවිඩය මේ ප්‍රභාකරන්ගේ බලසිරුර හමු වූ බවයි. අවසන් මොහොතේ ප්‍රභාකරන් කොටු වනතුරු KP කිසිවක් නොකළ බවට කොටි ජාත්‍යන්තර සම්බන්ධීකාරක කැස්ට්‍රෝගේ දෙවනියා වන එවැගේම අද ජාත්‍යන්තර කොටි ජාලයේ නවතම නායකයා වන නෙදියවන් පසුව චෝදනා කරා. එසේ කී නෙදියවන් තාමත් නෝර්වේ වල ජීවත් වන බව සඳහන්. එදා ප්‍රභාකරන්ගේ කමිස සාක්කුවේ තිබූ දෙමළ ඊළාම් රාජ්‍ය 0.01 හැඳුනුම්පත ඇත්තේ මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ මුදල් පසුබියේ. එදින ප්‍රභාකරන් ගෙලපැනද සිටි අංක තහඩුව ඩෝග් ටැග් එක 0.01 ඇත්තේ එවකට යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ළඟ. ප්‍රභාකරන්ගේ 0.01 පිස්තෝලය හමුදා සෙබළු දුන්නේ එවකට 58 වන සේනාංක අධිපති සිටි හිටපු යුද හමුදාපති ජෙනරාල් ශ්‍රවිණ සිල්වාගේ අතට. 30 වසරක යුද්ධයේ කොටි පෙරමුණ මෙහි වූ ප්‍රභාකරන්ගේ අවසන් හෝරා කිහිපය ගත වූයේ මෙලෙසින්. කොටි සංවිධානයේ සන්නද්ධංශය භාරව කලක් කටයුතු කළ කරුණා අම්හන් කොළඹ සිට මුණිතුරු දක්වා ගෝණින් පැමිණ ප්‍රභාකරන්ගේ මළසිරුර හඳුනාගත්තා.
මිය යෑමට පෙර අවසන් මොහොතේ ප්‍රභාකරන් පණ පිටින් කොළඹ පනාගොඩ කඳුරට ගෙනාවයි පැතිරෙන කතාවට මේ කිසිදු මූලාශ්‍රයකින් තටු ලැබෙන්නේ නැති බවත් සඳහන් කළ යුතුයි. ඒ ගොතන ලද ප්‍රබන්ධයක් ශවේන්ද්‍ර කමල් හෝ ජගත් ජයසූරිය කිසිවිටකත් එවැනි අවස්ථාවක සඳහන් කරන්නේ නැහැ. කරුණා අම්මන් කියන්නේද ප්‍රභාකරන් අවසන් මොහොතේ නන්දිකඩාල් කඩලවන කැලේ මරමුවට පත් වූවා මිස පණ පිටින් වෙනත් ස්ථානයකට ගෙනීමක් සිදු නොවූ බවයි. 19 වෙනිදා මැදියම් රැය උදා වන විට හමුදා සෙබළු ප්‍රභාකරන්ගේ අඩුව මුලතිව් මුහුදේ දිය කොට හැරියා. ප්‍රභාකරන්ගේ භෂ්මාවශේෂ වලට හෝ ශ්‍රී ලංකා භූමි ඉඩක් නොතැබීමට වීරෝදා රණවිරුවෝ ක්‍රියා කරා. දශක ගණනාවක් ප්‍රභාකරන්ගේ ක්‍රියාකාරකම් වලින් පිරුණු පත්තර මුල් පිටුවල පසුදින ප්‍රධාන සිරස්තලයේ ලෙස පොල්ගෙඩිය අකුරින් ප්‍රභාකරන් මරා දමයි යනුවෙන් පළ වී තිබුණා. ඉතින් එදායේ මාතෘ භූමිය වෙනුවෙන් සටන් කළේ රණවිරුවන්ට ස්තුතිය පුද කරමි. මම දැනට මේ වීඩියෝ මෙතනින් අවසන් කරනවා.